බණ්ඩියට බඩගිනිද? බණ්ඩියට බඩගිනිද? ඔව් බණ්ඩියට ආයිබෝන් යාළුවනේ ඔන්න අදත් ආවා අවුරුදු කෑම මේසේ විතරක් නෙවෙයි තේ මේසෙට උනත් යන්න පුළුවන් රසවත් රෙසිපි එකක් අරන්. ඉතින් රුලන් වලින් හදන රුලන් ටොෆි එකක් තමයි අරන් ආවේ. ඉතින් හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. අපි ගිහින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් ඊට කලින් මේ වෙලාවේ මගේ channel එකත් එක්ක අලුතින් එකතු වෙලා ඉන්නවා නම් කෙනෙක් අන්න එයාට පුළුවන් subscribe කරලාම එකතු වෙන්න. මම මෙතන අරන් තියෙනවා රුලන් ග්‍රෑම් 250ක් සීනි වලින් ග්‍රෑම් 200යි. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් රට ඉඳි ටිකක් එහෙම නැත්නම් රට කජු ටිකක් ඒ කැමති දෙයක් ගන්න. ඊට පස්සේ මේ තියෙන එනසල් ගෙඩි 3ක් විතර ඒක පවුඩර් කරගන්න ඕනේ. වතුර මිලිලීටර් 100යි අරන් තියෙන්නේ. ඒකට කිරිපිටි වලින් මේස හැඳි දෙකක් දාන්න. ඉතින් කිරිපිටි දාන්න නැතුව ඔයාලට පුළුවන් වතුර විතරක් අරගෙනත් මේක හදන්න. කිරිපිටි දැම්මහම කිරි රසය එනවා. දැන් මම රටින්දි ටික හීනියට කපා ගන්නවා. ඉතින් ඔයාලා රට කජු ගන්නවා නම් රට කජු බැදලා තරමක් කෑලි හිටින්න කුඩු කරලා ගන්න පුළුවන්. ඒ දෙකම නැතුව වුණත් ඔයාලට මේක හදාගන්න පුළුවන්. මේවා එකතු කරපුවාම රස වැඩි වෙනවා. මෙන්න මේ වගේ කෑලි වලට කපා ගන්න. දැන් එනසල් වල මේ විදිහට ඇට ටික අයින් කරලා ඒක පවුඩර් එකක් වෙනකන් කුඩු කරගෙන එන්න ඕනේ. ඉතින් මේක අඹරා ගන්න ලේසි. සීනි චුට්ටක් දාලා අඹරා ගත්තාම මේ තියෙන්නේ පොඩි කරගත්තට පස්සේ ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ භාජනයක් ලිපේ තියලා ඒකට රුලන් ටික දාලා මේක තරමක් බැද ගන්න ඕනේ. මේක බැදීගෙන එනකොට සුවඳක් එනවා. ඒ වගේම දූවිලි වගේ මේක විසි වෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවට ඔයාලා ලිප ඕෆ් කරගන්න. දැන් මම ඒ භාජනයේම සෝදලා අරගෙන ඒකට සීනි ටිකයි එනසල් පවුඩර් ටිකයි ඊට පස්සේ දී කරගත්ත කිරි ටිකයි එකතු කරනවා. ලුණු පිංචක් එකතු කරන්න. ඒක පැත්තකින් තියලා ට්‍රේ එකක් ලෑස්ති කරගන්න ඕනේ. ට්‍රේ එකේ බටර් ගාලා හරි මේ විදිහට ඔයිල් කොලයක් එලලා හරි ලෑස්ති කරගන්න. දැන් අපේ කිරි මිශ්‍රණය මේ විදිහට ලිපේ තියාගෙන ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේක උකු වෙනකන් හැඳිගා ගන්න ඕනේ. සීනි ටික දිය වෙලා මේක මිල්ක් මේඩ් වගේ උකු ගතියට එනවා. මේක මිල්ක් මේඩ් තරම් උකු වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වැඩිය තරමක් අඩුවෙන් උකු වේගෙන එනකොට ප්‍රමාණවත් වෙනවා. මෙන්න මේ ගාන උකු වේගෙන එනකොට මම ඒකට රට ඉඳි එකතු කරනවා. ඉතින් ඔයාලා කජු එකතු කරනවා නම් මේ වෙලාවේ එකතු කරන්න එපා. ඔන්න දැන් මම රුලන් ටිකත් එකතු කළා. රුලන් ටිකත් එකතු කරගෙන මෙන්න මේ විදිහට හැඳි ගාමින් එනකොට මේක උක්කු මිශ්‍රණයක් වෙනවා. මේක මෙහෙම හැඳි ගන්නකොට එක ගුලියකට එනවා අපි කිරි ටොෆි හදනවා වගේ. අන්න ඒ වගේ එක ගුලියක් එනකම් මේක හැඳි ගා ගන්න ඕනේ. මේ ඔයාලට දැන් පේනවා ඇති මේක එක ගුලියට එනවා. එහෙම එනකොට අතට තද ගතියකුත් දැනෙනවා. අන්න ඒ වෙලාවට ට්‍රේ එකට මේක දාගෙන ඉක්මනට මේක තුනී කරගන්න. ඉතින් ඔයාලා තුනී කරන ස්පැචුලා එකේ බටර් ටිකක් ගාගත්තාම ලේසි. දැන් මේක හොඳට තුනී කරගන්න. ඔයාලා කැමති උසට පුළුවන් මේක තුනී කරගන්න. ඊට පස්සේ මේක තුනී කරලා ටික වෙලාවක් තියලා තමයි අපි මේකේ ඉරි ඇඳ ගන්න ඕනේ.
විනාඩි 2-3ක් ගියාට පස්සේ අපිට පුළුවන් කැමති සයිස් එකට මේක වෙන් නොවන විදිහට ඉරි ඇඳගෙන මේක වේලුණාට පස්සේ අපිට කෑලි කපා ගන්න. ඉතින් මේ බලන්න මේක දැන් හොඳටම හයි වෙලා තියෙන්නේ. මම දැන් මේක පිහියෙන් කෑලි කපා ගන්නවා. යට දාලා තියෙන මේ ඔයිල් පේපර් එක මෙන්න මේ විදිහට ගලවලා අයින් කරන්න පුළුවන්. ඉතින් මේක හරිම රසයි. මේ වෙලාවේ පුංචි ඉල්ලීමක් තියෙනවා. මගේ channel එක subscribe නොකරපු අයට පුළුවන් subscribe කරලා bell icon එක click කරන්න. ඔයාලට පුළුවන් මීට වැඩිය ලොකු size එකට වුණත් මේක කපා ගන්න. මම පොඩි කීටෝවි size කෑලි වලට තමයි කපා ගත්තේ. ඉතින් ඔයාලා අද මගේ මේ recipe එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, යාළුවෝ අතර share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.